කස්ටඩි පොතට කලින් පොත මරණය අභියස ඔබ සෑහෙන මේ වෙනස් වුණු ඉලක්කයක් ගත්ත අවස්ථාවක්. ඕකෙම දෙවෙනි කොටසට තමයි යන්නේ කස්ටඩි. කොහොමද මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය ඔබ ගොඩ නගලා තියෙන්නේ? ඊයඩි ඉදිරිය ගත්තේ කෙමිත මඩුගල්ල කියන චරිතයක් කරහා. එයා සහ මේ දසුන් කියන චරිතය දෙන්නම එකතු වෙලා අද මරණය අභියසේ එක මිෂන් එකක් ඉවර කරනවා. මේක තව මිෂන් එකක් ඉවර කරනවා. ඒ කියන්නේ ඊළඟ මිෂන් එකටත් අපිට ලෑස්ති වෙන්න ඕනි නම් පුළුවන්කමක් තියෙනවා. මම හිතන හැටියට අපි දන්නවා දැන් රහස් පරීක්ෂක කතාවල එක චරිතයක් ගොඩ නැගුණට පස්සේ ඒ චරිතය දිගින් දිගටම මිෂන් එකේ ඉන්නවා. මේක හරි අලුත් සහ කුතුහලය දනවන කතන්දර තමයි කියවන පාඨකයා වුණත් අපිට පොඩ්ඩක් තියාගන්න පුළුවන්. අන්තිමට ගිහිල්ලා බලනවා මේ ඩේට් එකයි පටන් ගත්ත ඩේට් එක අතර මොකක්ද සම්බන්ධය කියලා. පොලිසිය සම්බන්ධනේ මම යන්නේ CID සම්බන්ධ. ඒ කියන්නේ අපි සෑම නිර්මාණයක් ඇතුළෙම යම්කිසි ගවේෂණය කිරීමක් සිදු කළ යුතුයි. අයි මේ රහස් පරීක්ෂක කතාම ලියන්නේ. හැබැයි රහස් පරීක්ෂක කතාව ඇතුළෙත් ආදරයක් කියන එකක් ගොඩනගන්න පුළුවන්. මේක ඇතුළෙත් තව පොඩි ට්විස්ට් එකක් දෙන්න පුළුවන්. එහෙම ලව් එකක් ආදරයක් දීලා. දැන් ලංකාවේ රහස් පරීක්ෂක කතාවලට ප්‍රේක්ෂකයෙක්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොයි වගේද ඔබට දැනෙන හැටියට? පොත් 5කට මේ ආසන්න ප්‍රමාණයක් දැන් ලියවිලා තියෙනවනේ. ඇත්තටම ඒ ප්‍රතිචාර නැත්තම් මේක ඇත්තට මට එන්නත් අමාරුයි. අද දවසේදී කතා කරන පොත් වැඩසටහනින් අපි කතා කළේ අහමඩ් රාෂීඩ් ලත්ෆාන්ගේ කස්ටඩි කියන මේ රහස් පරීක්ෂක කතාව පිළිබඳවයි.